විනාඩි 2ක කාලයක් මම ලබා දෙනවා ප්‍රශ්න දීලා ඔයාට තියෙන්නේ මේ විනාඩි 2 ඇතුළත මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න. ඔයාට ලැබෙන කාලය අවසානයි පුතේ. මේ ගාන මම කිව්වා ඉතාලම සරල ගාන. ඒ හින්දා අපි කාලය තාම නාස්ති කරන්නේ නැහැ. දැන් හැමෝම බලාගන්න. හරි. දැන් අර කලින් ගානට බය වෙලා අම්මු මාරු ගානක් කියලා බය වෙන්න එපා. හරි. විභාගෙට අහන්න ඕනේ. හරි. ඉස්සර විභාග වලට නම් ඇහුවේ නැහැ. දැන් ටිකක් විභාග අමාරු කරලා දැන් ඉන්න ළමයි ටික දක්ෂයිනේ. ඔයාලා දක්ෂයිනේ. ඒකින් දැන් පොඩ්ඩක් සොට්ටක් අමාරු ගණන් අහනවා. ඒ හින්දා ඉතින් අපි විභාගෙට අහන ගණන් හදලා ගියේ නැත්තම් විභාගය අමාරු වෙනවනේ. ඒ නිසා ගණන් හදන්න ඕනේ. මහා අමාරුවක් නැහැ. නමුත් දෙපාරක් තුන් පාරක් හදනකන් සමහරකට පොඩ්ඩක් ඒ වගේ ගණන් තේරෙන්නේ නැද්ද? හැබැයි මේක ඉතාලම ලේසි ගානක්. මේක ඉතාලම ලේසි ගානක්. හරි. මේක දැන් බලමු පුතේ. මේ ගාන උත්සවයක රතු කහ නිල් කොළ යන පාට පිළිවෙලින් කොඩි 60ක් ගසා ඇත. 53 වෙනි කොඩියේ පාට කොමක්. හරි ලේසි. හරිම ලේසි. දැන් මේ වගේ ගානක් තමයි අපි කරන්නේ. හරිද? මේ වගේ ගානක් තමයි කරන්නේ. මම ඒක කරන්නේ ඇයි කෙටි කරන්නේ මම මුලින් කියලා දීලා ඇයි එහෙම කරන්න කියන එක ඔයාලට කියලා දෙන්න. හරි? අපිට කියලා දෙන්න පුතේ මෙතන මේව ಜಾති නැත්නම් අපි කියනවා වර්ග කීයක් දීලා තියෙනවද කියලා බලමු. හරි? රතු කහ නිල් කොළනේ හතරක් දීලා තියෙනවා. සහ මෙතන වැදගත් වචනයක් දීලා තියෙනවා පිළිවෙලින්. එතකොට මේ කොඩි ගහලා තියෙනවා කියලා කියන්නේ මේ උත්සවයේ කොඩි ගහලා තියෙනවා කියන්නේ පළවෙනි එක රතු, දෙවෙනි එක කහ, තුන්වෙනි එක නිල්, හතරවෙනි එක කොළ. මේ පිළිවෙලින් කියන එක අදහස් කරන්නේ පුතේ. මේ පිළිවෙලටම තමයි කොඩි තියෙන්නේ. ඒ කියන්නේ පස්වෙනි එක. දැන් හතරවෙනි තියෙන්නේ. පස්වෙනි එකට ආයෙත් මොකද්ද? රතු පාට. හයවෙනි එක කහ පාට. හත්වෙනි එක නිල් පාට. අටවෙනි එක කොළ පාට. හරි? නවවෙනි එක මොකක්ද ආයෙන්නේ? ආයෙ මුල එක රතු. ඒ විදිහට පිළිවෙල මේ දාලා දෙන පාට වෙන වෙන විදිහට මාරු වෙන්නේ නැති විදිහට රතු එක ගාවට දෙන්නේ හැම වෙලේම කහ එක. කහ එක ගාවට හැම වෙලේම නිල් එක. අන්න ඒ විදිහට පිළිවෙලින් කියන එක අදහස් වෙන්නේ ගාලා දෙන පොඩි ඔක්කොම එක පිළිවෙලට දාලා දෙනවා කියන්නේ. හරි? ඔය වචන දෙනවම කරගන්න. අපි අහන්නේ 53 වෙනි කොඩියේ පාට. මේමයි හොයන්නේ. අපිට දිය දින වර්ගකාර අපි ගණන් කරගන්නවා. වර්ග කීයක් තියෙන්නේ? දැන් පාඩම තියෙන්නේ මේකේ 1යි 2යි 3යි 4යි. වර්ග කියන දේ ඔක්කොම වර්ග 4. හරි. වර්ග 4 අපි දා ගන්නවා මේකට අංක පුතේ. කොහොමද දාගන්නේ? අන්තිමේට තියෙන එක්කෙනාට බිංදුව දා ගන්නවා. අන්තිමේට තියෙන එක්කෙනාට බිංදුව. වර්ග දීලා දින වර්ග කීයක් වුණත් 5ක් දීලා දීපොත් එහෙම අන්තිමේට තියෙන එක්කෙනාට බිංදුව තමයි දාන්නේ. හරි. වර්ග 10ක් දීලා දීපොත් 10 වෙනිවට තියෙන එක්කෙනාට බිංදුව දා ගන්නවා. ඊට පස්සේ මුල එක්කෙනාට පළවෙනි එක්කෙනාට එකේ ඉඳන් පිළිවෙලට අංක දානවා. 1 2 3. අන්තිම එක්කෙනාට බිංදුව දැම්මනේ. එහෙනම් ඔච්චරයි. හරි. වර්ග 4ක් තියෙන හින්දා අන්තිම එක්කෙනාට බිංදුව දැම්ම වර්ග 5ක් තිබ්බොත් එහෙම අන්තිම එක්කෙනාට තමයි ඒ බිංදුව දාන්නේ. දාලා ඊට පස්සේ පළවෙනි එකේ ඉඳන් පිළිවෙලට 1 2 3 කියලා ඒ තියෙන ගානකට දාගෙන යනවා. ගිහින් ඊට පස්සේ දැන් වර්ග දෙකේ තියෙන්නේ 4යි 1යි 2යි 3යි 4යිනේ.
අපෙන් අහනවන අපෙන් ගානේ අහන 53 වෙනි කොඩිය 53 වෙනි ගස 53 වෙනි පෑන හරි මොනවා හරි අතහරි. හරි ඒ අහන එක අපි මොකද කරන්නේ මේකේ තියෙන්නේ වර්ග 4යි අහන එක බෙදෙනවා 4ෙන් 53 වර්ග 4ක් නිසා 4ෙන් බෙදෙනවා වර්ග 5ක් තිබ්බනම් 5ෙන් බෙදෙනවා වර්ග 6ක් තිබ්බනම් 6ෙන් බෙදෙනවා. අහන්නේ 53 වෙනි එකනේ බෙදලා බලමු 5ට 4 ඒවා 1යි 4 වරක් 1 4යි 5න් 4ක් අඩු කරාම 1යි මේ උඩ දින තුන ගන්නවා පල්ලෙහාට 13ට 4 වර චක්‍රේ පුළුවන් වෙන්නේ හරි 13ට 4 ඒවා 4 වරක් කියන විදිහට 13ට තියෙන 4 වරක් 3 4 වරක් 3 කීයද 12යිනේ එහෙනම් 13න් 12 අඩු කරාම ඉතුරු වෙනවා 1ක් ආයෙ තවරුත් පල්ලෙහාට ගන්න නැහැ එහෙනම් 1ක් ඉතුරු වෙනවා හරි දැන් ඔන්න මේ ගාන හදුවා ඒ මේක හැදුවේ හොඳට මතක තියාගන්න අපි මේ ගානට උත්තරේ ගන්නේ මෙන්න මේ යටට ඉතුරු වෙන සංඛ්‍යාව අනුව මේ යට ඉතුරුලා තියෙන්නේ මොකද්ද 1 යට ඉතුරුලා තියෙන්නේ 1 එහෙනම් එකේ ඉලක්කම අපි දැම්මේ මොකද රතු පාටට එහෙනම් පුතේ 53 වෙනි කොඩියේ පාට රතු පාට 53 වෙනි කොඩියේ පාට 53 වෙනි කොඩියේ පාට 53 වෙනි කොඩියේ පාට රතු පාට සතු දැන් ඔන්න කියා දෙන්නා එක හැදුනේ කොහොමද කියලා. උතර බලා ගන්නකො. පුතේ දැන් මෙතන වර්ග 4යි තියෙන්නේ. උත්තරයට බිංදුව වෙනවා කියලා කියන්නේ හරියටම 4ෙන් බෙදෙන එකක්. උතර අහගන්න. උත්තරයට බිංදුව වෙනවා කියලා කියන්නේ මේ හදිසියෙන් රෙදෙන බිංදුව ආවනම් ඒ බෙදෙන සංඛ්‍යාව හරියටම 4ෙන් බෙදෙන එකක්. ඉතුරු නැහැ කියන්නේ. ඉතුරු බිංදුවයි කියලා කියන්නේ හරියට 4ෙන් බෙදෙන එකක්. ඉතුරු බිංදුවයි කියලා කියන්නේ හරියටම 4ෙන් බෙදෙන සංඛ්‍යාවක් කියලා පුතේ අනිවාර්යයෙන් ඉවරලා දෙන අන්තිම එකේ. මේ අන්තිමට කියලා තියෙන්නේ. ඒකයි අපි යාට බිංදුව දාලා තියෙන්නේ. 4ෙන් බෙදෙන සංඛ්‍යාවක් වුණොත් දැන් අපි ගමුකෝ 20 වෙනි කොටිය ආවා කියලා 24ෙන් බෙදෙනවානේ 20 වෙනි කොටිය කොළ පාට. ඒ අන්තිම එක දැන් මේ 4 සෙට් එකේ ඉන්නේ 4 සෙට් කියලා හරියට බෙදෙනවා කියලා කියන්නේ 20 වෙනි එක කියලා කොළ. හදිස්සියේ ඉතිරි එකක් එනවා කියලා කියන්නේ පුතේ දැන් මෙතෙන්ට ගිහිල්ලා තව එකක් තියෙනවා. ඉතිරි එකක් එනවා කියලා කියන්නේ දැන් 4ෙන් බෙදෙන සංඛ්‍යාවේ 4ෙන් බෙදුවට පස්සේ ඉතිරි එනවා කියන්නේ අපේ සංඛ්‍යාව අපිට 21 කියලා 21 කියලා කියන්නේ පුතේ දැන් 4 සෙට් 5ක් 20යිනේ. ඒතකොට පොළොවලින් ඉවරනවා. එකක් ඉතුරු වෙන්නේ. ඉතුරු වෙද කියලා කියන්නේ මෙන්න මෙයා. එකක් තිබ්බොත් මෙයානේ ඊළඟට. හරි. ඊට පස්සේ දෙකක් ඉතුරු නැගක් ආවොත් පුතේ ඒ කියන්නේ 4ෙන් බෙදලා ඉවර වෙලා 4ෙන් බෙදලා ඉවරදී ගන්න මෙයා ගන්න අතරනවානේ. තව ඉතුරු දෙකක් තියෙනවා කියලා කියන්නේ ඉස්සරහින් තව දෙන්නෙක් ඉන්නවා. කියන්නේ 1යි 2යි. ඊළඟට එන්නේ සතු ඊට පස්සේ කහ. කියන්නේ මෙයා. ඉතිරි තුනක් ආවොත් 4ෙන් බෙදෙන එක්කෙනා ගාව ඉඳලා තව 3ක් එහාට ගිහලා අන්තිමේට ඉන්න 4ෙන් බෙදෙන එක්කෙනා ගාව ඉඳලා අපි දැන් උදාහරණයක් ගමුකෝ අපි ගමු 27 කියලා 27 කියලා ගමුකෝ 27 4ෙන් බෙදෙනවා හරි තක්කර දන්නවනේ 4 වරක් කියලා 4 වරක් 6 තමයි 24 වෙන්නේ හරි 4 වරක් 6 24යි 24න් 24 කඩු කරාම 3යිනේ හරි එතකොට 4 වරක් 6 කියන්නේ 24 කියලා කියන්නේ මොකද ගාන්න 24 කියන එක ඉවර වෙන්නේ කොළ පාටේ හරි 24 කොළ පාටින් වෙනවා ඊට පස්සේ 25 මොකද්ද වෙන්නේ ආපහු අතු වෙනවා 26 කහ වෙනවා 27 නිල් වෙනවා ඒක ලස්සන දුරවල් තුනයි එක තුන කියලා තියෙන්නේ හරි අන්න ඒවයි ගානේ මේ කෙටි ක්‍රමයේ හැදෙන නේද අමුතු දෙයක් නෙමෙයි එහෙනම් මේක හරි සරල ගානක් ගාලේ නම් මොනවාට පාඩුවක් තියෙනවා නම් හදා ගන්න මම ඉතලා මේක නම් වල ගොඩක් අයගේ හරි ඇති කියලා අඩු පාඩුවක් තියෙනවා නම් ඉක්මනට හදාගන්න